ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ AI හරහා නිර්මාණය කරගන්න. විශේෂයෙන්ම ඔයා Facebook page එකක් කරනවා නම් YouTube channel එකක් කරනවා නම් මේ හරහා ඉතාම ඉක්මනින් viral යන්න පුළුවන්. තවදුරටත් camera, lighting, mic සහ නළු නිළියෝ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දහස් ගණන් වියදම් කරලා කරන advertisement එකක් වුණත් අපිට නොමිලේම කරගන්න පුළුවන්. ඔයත් දින 3කින් සුදු වෙන්න කැමතිද? මෙන්න විසඳුම. ලියා ක්‍රීම් අදම මිලදී ගන්න. ඉතින් දැන් අපි බලමු VO3 හරහා පියවරින් පියවර සිංහල වීඩියෝ ජෙනරේට් කරගන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ VO3 ගැන කෙටියෙන් පැහැදිලි කරනවා නම් මේ VO3 කියන්නේ text to video generator tool එකක්. Google DeepMind ආයතනය විසින් තමයි මේක develop කරන්නේ. ඉතින් දැන් අපි බලමු මේ විදිහේ වීඩියෝ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයා පළවෙනිටම ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන Chrome web browser එකට එන්න. ඊළඟට search කරගන්න Gemini Flow කියලා. ඊළඟට මෙන්න මේ ඉහළින්ම තියෙන Google Labs කියන site එකට තමයි ඔයා යන්න ඕනේ. හරි ඊළඟට අපි මේ විදිහට Google Flow site එකට එනවා. දැන් අපිට පුළුවන් පහළ තියෙන මේ create with flow කියන option එක දෙන්න. ඊට පස්සේ අපිට මේ විදිහට site එකට login වෙන්න පෙන්නනවා. ඔයාට මෙන්න මේ option එක දෙන්න පුළුවන්. ඊළඟට ඔයාගේ phone එකේ තියෙන email මෙතනින් පෙන්නාවි. ඔයාට පුළුවන් ඔයාගේ email අතරින් ඔයාට කැමති email එකක් select කරගන්න. ඊට පස්සේ මේ විදිහට මෙයාලගේ agreement එක පෙන්නනවා. ඔයාට පුළුවන් මේ tick දෙක දීලා ඊළඟට මේ යටින් තියෙන next දෙන්න. ඊළඟට මේ note එක ඔයා පහළට read කරලා continue දෙන්න. හරි දැන් ඔයාට පුළුවන් මේ new project දෙන්න. ඉතින් මෙන්න මේක තමයි සිංහල වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයා වීඩියෝ එකක් නිර්මාණය කරගන්න කලින් මෙන්න මෙතනට යන්න ඕනේ. මේකට ගිහින් මෙන්න මේ option එක text to video කියන option එකට දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක default text to video කියලා තමයි එන්නේ. ඊළඟට ඔයා මෙන්න මෙතන තියෙන icon එක දෙන්න. දැන් ඔයා මෙන්න මේ option එක දෙන්න. ඉතින් ඔයා සාමාන්‍යයෙන් TikTok, Facebook, YouTube short වලට වීඩියෝ නිර්මාණය කරනවා නම් මෙන්න මේ 9:16 කියන option එක තමයි දෙන්න ඕනේ. එතකොට අපි හදන වීඩියෝ එක උඩ අතට දිගට තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඔයා YouTube වලට ෆිල්ම් වලට වගේ හදනවා නම් ඔයාට මෙන්න මේ 16:9 කියන option එක දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දිග අතට තමයි වීඩියෝ එක නිර්මාණය වෙන්නේ. මම දිග අතට හදන්න යන නිසා මම මෙන්න මේ option එක select කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් model කියන option එකට ගිහින් මේක VO 3.1 fast කියන option එකට දාගන්න. හරි මෙච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. දැන් අපි බලමු text font එක දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝව තමයි මම නිර්මාණය කරගත්ත විදිය පෙන්වන්න යන්නේ. ඇදෙන ටිකට් එකක් ගන්න ඕනේ නම් රබර් වලින් තමයි හදලා ගන්න වෙන්නේ. ඉතින් ඔයා පළවෙනිටම කරන්න ඕනේ මෙන්න මේ වගේ prompt එකක් හදාගන්න එක. මේ වීඩියෝ එක මම නිර්මාණය කරගත්තේ මෙන්න මේ prompt එක ඇතුල් කරලා. දැන් ඔයා මේක දැක්ක ගමන් බය වෙන්න එපා. ඉංග්‍රීසි ඔයාලට බැරි නම් Google Translator එකට ගිහිල්ලා ඔයාලට සිංහල භාෂාවෙන් අවශ්‍ය ටික type කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට English version එක අරගෙන ඇවිල්ලා මෙතන copy කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට මේකේ ඉංග්‍රීසි දැනුම තිබුණත් නැතත් ඉතාලම පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මම මේ prompt එක හදාගෙන තියෙන හැටි පැහැදිලි කරන්නම්. මම මෙන්න මේ කොටස සඳහන් කරලා තියෙන්නේ මේ වීඩියෝ එකේ මිනිසා ඉන්න ඕන විදිය සහ මේ වීඩියෝ එකේ වටපිටාව තියෙන්න ඕන විදිහ. කලින්ට මම type කරලා තියෙනවා old small Sri Lankan house කියලා. මොකද මම මෙතනට ලංකාවේ ගෙදරක් කියලා type කළේ නැත්නම් මෙතනට ශ්‍රී ලංකාවේ කෙනෙක්ව නෙවෙයි generate වෙන්නේ. පිටරට පෙනුමක් තියෙන කෙනෙක් තමයි add වෙන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව කියන වචනය ඇතුල් කරන්න ඕනේ. ඊළඟට මම මෙතන පහලින් දීලා තියෙනවා මහලු මිනිසා තනියම ලීපුටුවක ඉඳගෙන ඉන්නවා කියලා. ඒ වගේම බිත්තිය පැලිලා තියෙනවා, පොඩි මේසයක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා සහ එයාගේ අතේ ටිකට් කීපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. පහලින් type කරලා තියෙනවා මහලු මිනිසා සෙමින් ටිකට් ටික check කරලා හිස ඔසවනවා කියලා. ඉතින් ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය කරන මේ කතාව ඔයාට Google Translate app එක හරහා සිංහලෙන් type කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඔයාට English version එකෙන් copy කරගන්න පුළුවන්. ඒ වගේම මම යටින් type කරලා තියෙනවා old man clearly saying in සිංහල කියලා. මේක type කරාට පස්සේ තමයි මම මේක සිංහලින් කියන්න ඕන ටික සිංහල අකුරෙන් type කරගෙන තියෙන්නේ. අපි සිංහලින් කියන්න ඕන ටික පමණයි සිංහල අකුරෙන් type කරන්න ඕනේ. උඩු කොමාව යටතේ කතා කරන්න ඕන ටික ඇතුල් කරගන්න. ඒ වගේම මම පහලින් මේක තවත් ලස්සන කරගන්න ඇඩ් කරලා තියෙනවා. මෙයා සිනා 3ක් සිනා වෙනවා කියලා. ඒ වගේම ස්ටෝරි එක ලියද්දී ඔයා අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය තැන් වලදී නැවතීමේ තිත සහ ප්‍රශ්නාර්ථ ලකුණ දෙන්න ඕනේ. නැත්නම් මේ ජෙනරේට් කරන්න යන වීඩියෝ එකේ සිංහල හඬ ක්‍රියේටිව් විදිහට ජෙනරේට් වෙන්නේ නැහැ. ඉතින් ඔයා හරියටම මේක හදාගත්තට පස්සේ පුළුවන් මේක සෙන්ඩ් කරන්න. මම මේ විදිහට සෙන්ඩ් කරනවා. සාමාන්‍යයෙන් මේක ජෙනරේට් වෙලා අවසන් වෙන්න විනාඩි 2ක් හෝ 3ක් ගත වෙනවා. හරි ඔන්න මට මේක ජෙනරේට් කරලා දුන්නා. ඔයාට මේ විදිහට එකපාරක් මේක උඩ ක්ලික් කරලා මේ ඩවුන්ලෝඩ් බටන් එක හරහා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් අපි මේක ප්ලේ කරලා බලමු. ඇදෙන ටිකට් එකක් ගන්න ඕනේ නම්
රබර් වලින් තමයි හදලා ගන්න වෙන්නේ. ඔයාලට පේනවා ඇති මම මේක කියපු විදිහටම මාරම ලස්සනට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මම මේක හදන්න කියලා දීපු විදිහ ඔයාලට ඉතාලම පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි මේ ටූල් එක සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට ලබා ගන්න බෑ. වීඩියෝ කීපයක් පමණයි අපිට දවසකට නොමිලේ හදන්න පුළුවන්. නමුත් ඔයාලට මේක නොමිලේ ගන්න ක්‍රම කීපයකුත් තියෙනවා සහ සත පහක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් තිබුණත් නැතත් ඔයාලට මේක ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන මේ තියෙන ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට පැකේජ් තොරතුරු ටික පෙන්නනවා. පළවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් මේක මාස 6කට රුපියල් 800ක් ගෙවලා මිලදී ගන්න. ඒ කියන්නේ මාස 6කට රුපියල් 800යි වැය වෙන්නේ. ඔයාට ඕනේ තරම් වීඩියෝ හදන්න පුළුවන්. ඒ වගේම පහලට આવොත් අපිට මාස 1කට මේක නොමිලේ මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ මිල රුපියල් 6400ක් වෙනවා. නමුත් මාසයක් ඔයාට මේක නොමිලේ භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකේ මුදල් තිබුණත් නැතත් ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මේක buy කරලා දවස් 30ක් ඇතුළත කැන්සල් කරන්න. ඒ කියන්නේ 29 වෙනි දිනේ වගේ ඔයාට කැන්සල් කරන්න පුළුවන්. එතකොට සත පහක්වත් ඔයාගෙන් ආය වෙන්නේ නැහැ. කාඩ් එකේ සල්ලි තිබුණත් නැතත් කාඩ් එකෙන් මිලදී ගත්තා කියලා මුදල් කැපෙන්නේ නැහැ. මේක නොමිලේම buy කරන හැටිත් මම ඔයාට පෙන්නන්නම්. ඔයාට පුළුවන් මුදල් නැති හෝ තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. ඔයාගේ මුදල් නැති ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් ඒක උනත් ඔයාට මේකට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඔයා මෙතනට ආවහම මෙන්න මේ විදිහට 0 LKR කියලා පෙන්නාවි. මේක මෙන්න මේ විදිහට පෙන්වනවා නම් විතරයි ඔයා මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් get Google AI Pro දෙන්න. ඊට පස්සේ add credit card or debit card දෙන්න. දැන් ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ බැංක් කාඩ් එක ඇතුල් කරන්න. මෙන්න මෙතනට ඔයාගේ බෑන් කාඩ් එකේ තියෙන දිග නම්බර් එක තමයි දෙන්න ඕනේ. මේ MMYY කියන තැනට කාඩ් එකේ මෙන්න මෙතන තියෙන date එක සහ year එක තමයි දෙන්න ඕනේ. CVC කියන තැනට කාඩ් එකේ පිටිපස්සේ තියෙන කෝඩ් එක දෙන්න. ඊට පස්සේ මේ billing address කියන එකට ශ්‍රී ලංකා දෙන්න. දැන් save දෙන්න. එතකොට මෙන්න මේ විදිහට මාසයක් නොමිලේ ලැබෙනවා කියලා මෙතන පෙන්නනවා. ඔයාලට පේනවා ඇති මෙතන මුදල් අය කරගන්නේ නැහැ කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ subscribe කියන option එක දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ මාසයක් මේ හරහා ඇති වෙනකන් වීඩියෝ හදන්න පුළුවන්. ඒ වගේම තමයි මාසයක් කියන්නේ දින 30ක්. මතක ඇතුව ඔයා මේක දින 29ක් ඇතුළත හෝ 28ක් ඇතුළත cancel කරන්න ඕනේ. මුදල් කැපෙන්න පටන් ගන්න දින 30කට පස්සේ දින 28ක් නොමිලේ භාවිතා කරාට පස්සේ මම මේක cancel කරන විදිහත් පෙන්නන්නම්. ඔයා දින 28කට පස්සේ Play Store එකට එන්න. ඊළඟට මේ profile icon එක දෙන්න. දැන් payments and subscriptions දෙන්න. ඊළඟට මෙන්න මේ option එකට යන්න. මෙතනදී ඔයා මෙන්න මේ option එක උඩ touch කරලා මේ cancel subscription කියන එක දීලා ඔයාට cancel කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මොකක්වත් බොරුවක් කරේ නෑ. ඔයාට බයයි නම් පුළුවන් මුදල් නැති credit card එකක් දීලා මාසයක් නොමිලේ මේක ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් සම්පූර්ණයෙන්ම නොමිලේ අරගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් සහ ගැටලු ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.